හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඔයා කැමරා ෆෝන් එකක්ම හොයනවා නම් අපි කලින් කතා කරා ගේමින් ෆෝන් එකක් හොයන කෙනෙක් බලන්න ඕනි ප්‍රධාන කරුණු පහක් ගැන. ඉතින් අද බලන්නේ කැමරා ෆෝන් එකක් හොයන කෙනෙක්ට බලන්න ඕනි ප්‍රධාන කරුණු පහක්. ඉතින් මේ කරුණු පහට අමතරව තව ගොඩක් කරුණු තියෙනවා. ඉතින් අපි මෙතනදී කෙටියෙන් ගන්න පොයින්ට්ස් පහක් ගැන තමයි කතා කරන්නේ. අනිත් ඒවා ටික ඉතින් එච්චර ඕනේ ගොඩක් අය ඒක දන්නේ ගොඩක් කරුණු තියෙනවා. ඉතින් මේවා ගැන කතා කරන්න ගියාම ඒව ගැන අවශ්‍ය නැති හින්දා ඒ ටිකෙනුත් ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය කරන පහක් අරන් තමයි අපි අද කතා කරන්නේ කෙටියෙන්. හරිද? ගොඩ ලොකුවට මේ විස්තරය කරන් යන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් පොඩි අයිඩියා එකක් ගන්න ඔයාලට ඒතර ඔයාලා පොඩ්ඩක් හොයලා ඒව ගැන හොඳ එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් channel එකට අලුත් එක්ක යන subscribe කරලා යුතුනේ. ඊට කලින් කියන්න ඕනේ Sony Xperia එකේ අලුතෙන් ආව 1 Mark 7 එක. අපි ඒක ගැන review එකක් කරනවා ඉස්සරහට. මේ අන්බොක්සින් එක නෙවෙයි රිවිව් එකක් කරනවා. ඒක ගැන ටිකක් කතා කරන්න ඕනේ. මොකද Sony Xperia එකේ යන ෆෝන්ස් මට හිතෙන විදිහට ලංකාවට ගැලපෙන්නේ නැහැ. මොකද ලංකාවේ ගොඩක් දෙනෙක් ලංකාවේ ෆෝන්ස් හොයන්නේ ගේමින් ගන්න, එහෙම නැත්නම් normal ෆොටෝ එකක් ගහගන්න. ඉතින් අර Sony එකේ ඒ වගේ level එකේ ෆෝන් එකක් ප්‍රොෆෙෂනල් කෙනෙක්ට නම් හොඳයි. ඉතින් ඒක ගැන අපි ඊට පස්සේ කතා කරමු. මේකෙදි කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අද බලන්න යන්නේ top 5 things එකෙන් මොනවාරි කැමරා ෆෝන් එකක්ම හොයන කෙනෙක් බලන්න ඕනි කරන ප්‍රධානම කරුණු පහක් ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් channel එකට අලුත් එක්ක ඉන්න subscribe කරලා එකතු වෙන්න, video like එකක් දාන්න, අනිවාර්යයෙන් ඔයාලා අදහස් බලලා comment එකක් දාන්න. ඉතින් මෙතනදී මම පළවෙනි එකට තෝරගන්නේ sensor එකේ size එක. sensor size එක. ඉතින් මෙතනදී sensor එකේ size එක පොඩ්ඩක් කියන්නේ අර 1 inch වගේ වෙන එකක් නම් හොඳයි. කියන ඔයාලා ෆෝන් එක තෝරගද්දී ඔයාලා GSM එකේ වුණත් බලන්න පුළුවන්. කැමරා වල ස්පෙක්ස් යටතේ තියෙනවා මේ ඉන්ච් එක. මේ කියන්නේ මේ සෙන්සර් එකේ ඉන්ච් එක කොච්චරද සයිස් එක කියලා. ඉතින් අවමය 1 inch සෙන්සර් එකක් තියෙනවා නම් හොඳයි. මොකක් දැන් ගත්ත Sony එකේම ගත්තොත් එimhe Sony Xperia Pro 1 එකේ. නැත්නම් Pro ෆෝන් එකක් තියෙනවානේ අර කැමරා සෙටප් එක හොඳට තියෙන ෆොටෝස් වලටම පොඩ්ඩක් ફોකස් කරපු Sony Xperia Pro කියලා ෆෝන් එකක් කියනවා. අන්න ඒකේ තියෙන්නේ 1 inch එකක් මට මතකයිට. ඉතින් 1 inch එක නැත්නම් 1/1.3 inch එක කියන එක බෙදීම 1.3/ ඔන්නෝම තියෙනවනේ. ඒවා ඉතින් high end phones වලට යන්නේ ඒ size එකේ ඒවා. ඉතින් එහෙම එකක් වුණත් හොඳයි. මෙතනදී අර budget කියන එක මම පාවිච්චි කරන්නේ නැහැ. කැමරා ෆෝන් එකක්ම හොයන කෙනෙක්ට බලන්න ඕනි කරන ප්‍රධාන කරුණු පහ ගැන තමයි කතා කරන්නේ. ඉතින් පළවෙනි එක sensor size එක. ඉතින් sensor size එක පොඩ්ඩක් ලොකු වෙන්න ඔයාලට පුළුවන් light image එකේ quality low light තියෙන අවස්ථාවකදී ඔයාලට ෆොටෝ එක පොඩ්ඩක් quality ඊට හොඳ quality එකකට ෆොටෝ එකක් ගන්න පුළුවන්. මේ sensor එකේ size එක 1 inch ඕ 1 inch වලට වැඩියෙන් 1 inch හෝ ඊට වඩා එහාට යනවා නම් ඔයාලට හොඳ ෆොටෝ එකක් කැප්චර් කරගැනීමේ හැකියාවක් තියෙන. ඉතින් පළවෙනි විදිහේ sensor size එක තමයි ඔයගොල්ලෝ බලා ගන්න ඕනි. අඩුම 1 inch sensor එකක් තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ඊළඟ එක image processing එක සහ image processing and software කියන එක. මෙතනදී මේ වෙනකොට ලංකාවේ ගොඩක්ම phones වල AI එකකින් image එක process කරනවා හොඳට superiorම process කරලා අපිට output එකක් දෙනවා. night mode එකේ හෝ වේවා zoom කරද්දී උනත් හොඳ quality එකකින් දෙනවා ෆොටෝ එකක්. අර Vivo එකේ වගේ දැන් Vivo එකක් ගත්තොත් එහෙම Vivo එකේ zoom එක දැන් ඔයාලා දන්නවා ඈත තියෙන පින්තූරයක් උනත් capture කරගන්න පුළුවන් හොඳ quality එකකට. ඉතින් එතනදී AI එක ගොඩක් use වෙනවා Vivo වගේ එකක. ඉතින් එහෙම එකක් එක්ක බලුවොත් එහෙම Sony Xperia 1 Mark 7 එක පොඩ්ඩක් පල්ලෙහාන් ඉන්නේ. මොකද මේ දෙකේ තියෙනවා ලොකු වෙනසක්. ඒව ගැන අපි Sony Xperia 1 Mark 7 එක ගැන කතා කරමු. ඉතින් ඔයාලා ෆොටෝග්‍රැෆි වලටම පොඩ්ඩක් ફોකස් කරනවා නම් ෆොටෝ ගන්න වගේ ෆෝන් එකක් හොයනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න. හොඳ කැමරා image process කරන විදිහ image processing software කොහොමද තියෙන මේ ෆෝන් එකේ කියන එක කියන්නේ AI කොච්චර දුරට මේ ෆෝන් එක යූස් කරනවද, HDR වලින් ෆොටෝ එකක් ගත්තී කොහොමද, quality එක processing එක output එක කොහොමද, night mode එකේදී ෆොටෝ එකක් capture කරාම මේකේ quality එක කොහොමද, ඒ ටික ඉතින් ඔයාලට ඒවා Google එකේ search කරලා quality කොහොමද ඒක කොහොම check කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔය Google Pixel වගේ එකක නම් හොඳ software එකක් කියනවා කියන්නේ image එකේ output එක හොඳට දෙනවා Google Pixel වගේ ඒවා. තමන් Samsung Galaxy එකෙත් එහෙමයි. ඉතින් මොකද ඒවා AI ගොඩක් use වෙනවා. Vivo එකෙත් AI ගොඩක් use වෙනවා. ඉතින් ප්‍රොෆෙෂනල් විදිහට ෆොටෝග්‍රැෆි කරන කෙනෙක්ට නම් රෙකමන්ඩ් කරන්න පුළුවන් Sony. Sony ගැන ඉතින් වෙනම කතා කරමු. Sony ගැන කතා කරන්න දෙන්නේ ගොඩක් අය Sony ගැන දන්නවා. Sony කියන්නේ වෙනම level එකේ කැමරා ෆෝන් එකක්. ඉතින් ඒක මෙතනට අදාළ වෙන්නේ නැහැ. ඕගොල්ලෝ බලනවා නම් පොඩ්ඩක් බලන්න Google Pixel එක හොඳයි. Samsung Galaxy එකේ series එකේ ඒවා තරමක් දුරට හොඳයි. ඒ කියන්නේ හොඳ AI use කරලා
Vivo එකත් හොඳයි. AI හොඳටම යූස් කරලා ඒවෙන් හොඳ අවුට්පුට් එකක් දෙනවා. ඒ වගේ ෆෝන්ස් වලින් ඉතින් ඔයාලා ඉමේජ් එකෙන් පළවෙනි සෙන්සර් සයිස් එක බලන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ ඉමේජ් එකේ ප්‍රොසෙසින් එක සහ ඉමේජ් එකේ අවුට්පුට් එක කොහොමද, මේගොල්ලෝගේ ක්වොලිටි එක කොහොමද, නයිට් මෝඩ් එකේදී කොහොමද ක්වොලිටි, HDR වලදී කොහොමද ක්වොලිටි, AI එක කොච්චර දුරකට මේ ෆෝන් එකේ යූස් වෙලා තියෙනවද, ඒ කියන්නේ ෆොටෝ එකක් zoom කරලා ෆොටෝ එකක් ගහුවම මේකේ ක්වොලිටි එක කොහොමද සහ අන්න ඒ වගේ කියන දේවල් ගැන ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මේ ෆෝන් එක කැමරාවම ලෙන්ස් එක කියන්නේ ෆොටෝග්‍රැෆිම ෆෝකස් කරලා ෆෝන් එකක් හොයනවනේ. ඊළඟ එක තමයි ලෙන්ස් එකේ ලෙන්ස් versatility කියන එක. ඒක ඉතින් එතනදී ඔයාලා බලන්න දැන් ගොඩක් ෆෝන්ස් වල මල්ටි ලෙන්ස් තියෙනවා. කියන්නේ ලෙන්ස් 3ක් හෝ 4ක් කියන ඒවා තියෙනවා. 3ක් 4ක් අවමේ 3ක් වගේ ඉන්නේ තියෙන්නේ. අන්න ඒක ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද අල්ට්‍රා වයිඩ් වලදී කොහොමද ෆොටෝ එක කැප්චර් වෙන්නේ, ටෙලිෆොටෝස් වලදී කොහොමද, මැක්‍රෝ ෂොට් වලදී කොහොමද කියන දේ ගැන ඔයගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගත්තොත් එimhe ඔය ඔප්ටිකල් zoom එකක් කරන ෆෝන්ස් වල මේක අවමේ at least 2x හෝ 5x වත් තියෙන්න ඕනේ. ඔයාලා කැමරාව ෆෝන් එකක්ම කියන්නේ ෆොටෝ ගන්නම ෆෝන් එක ફોකස් කරනවා නම් අඩුම 2x වත් 5x වත් ඔප්ටිකල් zoom එකක් තියෙන ෆෝන් එක සිලෙක්ට් කරගන්න. ඉතින් zoom එක වැඩි වෙනවා කියන්නේ Vivo එකේ වගේ zoom එක ඈතටම කියන්නේ ගොඩක්ම zoom කරන්න පුළුවන් කියන්නේ ඒකේ AI use වෙනවා හොඳටම. ඒතර ඔයාලට හොඳ quality ෆොටෝ එකක් ගන්න පුළුවන් AI use වෙන හින්දා. Sony වල එච්චර දෙයක් කරන්න බෑ. එච්චර ගොඩක් ඈතට zoom කරොත් එහෙම ලොකු quality ෆොටෝ එකක් ගන්න අමාරුයි. මොකද ඒවේ AI එච්චර use වෙලා නැහැ. අලුතෙන් ආපු එකෙත් මම දන්න තරමින් එච්චර ලොකු AI එකක් use කරලා නැහැ. ඉතින් ඔයාලා lens එකේ versatility එක versatility ඒක පොඩ්ඩක් check කරලා බලන්න. ultra wide එකේදී කොහොමද, එතකොට ටෙලිෆොටෝස් එකකින් කොහොමද ඔයාලා ෆොටෝ එකක් ගද්දි ඒකේ ක්වොලිටි කොහොමද, මැක්‍රෝ ෂොට් එකක් ගද්දි කොහොමද ඒකේ ක්වොලිටි, 2x 5x වෙද්දි කියන්නේ උපරිම 5x වත් zoom කරාම ෆොටෝ එකක් ක්වොලිටි එකට වදිනවා නම් අන්න එතන පොඩ්ඩක් ඔයාලට බෝනස් ටිප් එක බෝනස් එකකින් ඔයාලට ඒ ෆෝන් එක තෝරගැනීමේ හැකියාව ටිකක් තියෙනවා. ඊළඟ එක වීඩියෝ කැපබිලිටි එක. වීඩියෝ කැපබිලිටිස් එහෙම කියන්නේ වීඩියෝ එකක් රෙකෝඩ් වෙන ක්වොලිටි එක, හයි ක්වොලිටි එකකින් වීඩියෝ එකක් රෙකෝඩ් කරගැනීමේ හැකියාවක් ඔයාලට මේකේ තියෙනවද? ඒක දැන් Sony එකේ ගත්තොත් එහෙනම් මම ඒක මොකද කියන්න, Sony වලින් ආපු එකේ වල දාන හෙඩ්ෆෝන් ජැක් එකක් තියෙනවා. හෙඩ්ෆෝන් ජැක් එකක් සාමාන්‍යයෙන් ඒ ෆෝන් එකට Sony එකට විශේෂයෙන් දෙන්නේ වීඩියෝග්‍රැෆි වලදී හොඳ සවුන්ඩ් සිස්ටම් එකකින් හොඳ මයික් එකක් ඒ ෆෝන් එකට කනෙක්ට් කරලා ඔයාලට වීඩියෝ එකක් හොඳ ක්වොලිටි එකට රෙකෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙන හින්දා ඉතින් විද්දන්දී වීඩියෝ කැපබිලිටි එක ඔයාලා Sony එකක් ගන්න නැත්නම් වෙන ෆෝන් එකක් ගන්නවා නම් උපරිම අඩුම 4K 60 fps වත් රෙකෝඩ් කරන්න පුළුවන්ද කියන එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් ඊට එහා යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අඩුම 4K 60 fps වත් රෙකෝඩ් කරන්න පුළුවන්ද කියන දේ ගැන පොඩ්ඩක් ඔයගොල්ලෝ හොයලා බලන්න. ඊළඟට ඔප්ටිකල් ඉමේජ් එකේ ස්ටැබිලේෂන් එක කියන OIS එක චෙක් කරන්න ඕනේ. ඒතර good හොඳ මයික්‍රොෆෝන් ක්වොලිටි එකක් මේකේ තියෙනවද කියන එක කියන්නේ මයික්‍රොෆෝන් එක කනෙක්ට් කරාම සවුන්ඩ් සිස්ටම් එක කොහොමද දැන් අලුතෙන් ආපු Sony කියන Walkman එක තමයි මම මතකයි පවර්ඩ් වෙලා තින්නේ සවුන්ඩ් සිස්ටම් ඒක. ඒකෙන් හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් ගන්න පුළුවන් ඒ ෆෝන් එකේ. ඒකේ කැමරා කියන අලුතෙන් ආපු Sony එකේ කැමරාවෙන් සහ සවුන්ඩ් සිස්ටම් එකකින් ගොඩක් ඉස්සරහින් ඉන්න ෆෝන් එකක් අලුතෙන් ආපු එක. ඉතින් ඔයාලා ෆෝන් එකක් ගන්නවා දැන් කැමරාම ෆෝකස් කියන්නේ ෆොටෝග්‍රැෆිම ෆෝකස් කරලා ෆෝන් එක ගන්නවා නම් වීඩියෝස් පැත්තෙන් ගත්තොත් වීඩියෝ රෙකෝඩින් කරන පැත්තෙන් ගත්තොත් 4K 60 fps අවමේ තියෙන්න ඕනි. ඊට පස්සේ OIS එක පොඩ්ඩක් චෙක් කරලා මයික්‍රොෆෝන් ක්වොලිටි කොහොමද බලන්න සහ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී ප්‍රෝ මෝඩ්ස් තියෙනවා. කියන්නේ මැනුවල් කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා ගොඩක් ෆෝන්ස් වල මේ වෙනකොට. ඒකත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මොකද වීඩියෝ එකක් ඔයාලට ඔටෝ කන්ට්‍රෝල් කරලා වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්නවට වඩා හොඳ ලස්සන වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න පුළුවන් මැනුවල් කන්ට්‍රෝල් කරලා. ඉතින් ඒක නම් සැලකිලිමත් වෙන්න Sony එකේ ඒවා තියෙනවා. ඉතින් ඊළඟ එක පස්වෙනි එක එන්න අන්තිම ටිප් එක low light performance කොහොමද කියන එක. ඒ කියන්නේ අඩු එළියක් යටතේ ඔයාලට හොඳ ෆෝන් මේ ෆෝන් එකේ හොඳ ෆොටෝ එකක් කැප්චර් කරගන්න පුළුවන් නම් අන්න ඔයාලට ඒකත් තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද night mode එක අනිවාර්යෙන් check කරන්න ඕනි. night mode එකේ low light වලදී කොහොමද ෆොටෝ එක කැප්චර් වෙන්නේ සහ ඒව ටික ගැන අනිවාර්යෙන් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි. low light performance කොහොමද කියන එක ගැන අනිවාර්යෙන් බලන්න ඕනි. මොකද ෆොටෝ එකක් ගහන්න උනත් ඒ low light එකකදී ෆොටෝ එක කැප්චර් කරනම කොච්චර ක්වොලිටි එකක් තියෙනවද, වීඩියෝ එක රෙකෝඩ් කරනම කොච්චර ක්වොලිටි එකකින් මේක රෙකෝඩ් වෙනවද, අන්න ඒ කියන දේ ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි. කියන්නේ low light performance කොහොමද කියන එක ගැනත් අනිවාර්යෙන් කැමරාම කියන්නේ ෆොටෝග්‍රැෆිම ફોකස් කරලා ෆෝන් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් ඒ දේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ ඔයා කැමරා ෆෝන් එක ෆොටෝග්‍රැෆි කරන්න ෆෝන් එකක් තෝරගන්නව නම් බලන්න ඕනි ප්‍රධාන කරුණු 5ක් ගැන. ඉතින් මීට වඩා කරුණු ගොඩක් තියෙනවා. අදට අපි නිකන් පොඩි
ප්‍රධානම කරුණු පහක් තමයි ගත්තේ. එකක් සෙන්සර් එකේ සයිස් එක ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනි. ඉමේජ් එකේ ප්‍රොසෙසිං එක සහ සොෆ්ට්වෙයාර්ස් මොනවාද? AI වලින් HDR night mode ඒවට කොහොමද ඒවෙන් අවුට්පුට් එක අන්නේ දේවල් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට ලෙන්ස් එකේ versatility එක කියන්නේ අර අල්ට්‍රා වයිඩ් එකේ ටෙලිෆොටෝ මැක්‍රෝ ඒතර ඔප්ටිකල් zoom එකේදී කොච්චර quality එකකින් ෆොටෝ එක වදිනවද අන්න ඒවා ටික ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට වීඩියෝ රෙකෝඩ් කරද්දී ඒකේ quality කොහොමද 4K රෙකෝඩ් කරන්න පුළුවන් 60 fps නම් අවමේ හොඳයි. නැත්නම් 8K වලදී කොහොමද ඒ ටික තියෙනවා නම් ඊට පස්සේ low light වලදී අර වීඩියෝ එකේ දැන් අපි වීඩියෝ ගත්තී ඒකේ sound system sound එක කොහොමද හොඳට ඇහෙනවද අන්න ඒ වගේ නතර වීඩියෝ එකේ pro mode එක manual control කරලා වීඩියෝ එක රෙකෝඩ් කරගන්න පුළුවන් ද අන්න ඒ දේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟේ low light performance වලදී ඒ කියන්නේ low light වලදී ෆොටෝ එකක් ගද්දි කොහොමද වීඩියෝ එකක් ගද්දි කොහොමද night mode එකේදී කොහොමද අන්න ඒ දේවල් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ওই ප්‍රධාන කරුණු පහ ගැන ඔයාලා සැලකිලිමත් වෙලා ෆෝන් එක කැමරා ෆෝන් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් ওই කරුණු පහ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් තව කරුණු තියෙනවා කතා කරන්න. ඉතින් කැමරා ෆෝන් එකක් ගන්නවා නම් අපි දැන් මෙතනදී ප්‍රධාන වශයෙන් ප්‍රධාන කරුණු පහක් ගැන තමයි කතා කරේ. ඉතින් තව ගොඩක් වීඩියෝස් ඉස්සරහට ගෙන්න හිතන් ඉන්නවා. ඔයගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.